අද මම ඔබට ඉදිරිපත් කරන්නේ මෙම ආකාරයේ ටයිල් එකේ එජ් එක රවුන්ඩ් කරගන්න ආකාරය සහ ග්‍රැනයිට් පෙනුමට කොහොමද ඒක සකස් කරගන්නේ කියලා. ගොඩක් නිවසවල කුස්සිය වල තියෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට එක්ක ටයිල් දෙක අංශක 45ට කපලා ඒ දෙක එකතු වෙන ඒ මූට්ටුව මුල්ලක් විදිහට තමයි තියෙන්නේ. ඒක ගොඩක් පොඩි අයගත් කැපෙන්න පුළුවන්. ඒක ගෘහණයන්ගත් කැපෙන්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි ඇලුමිනියම් පටියක් දාන එක. ඒකෙදී පටිය ඇතුළට කූඹි යනවා. ඒ වගේම පිරිසිදු කරගන්න අපහසුයි. පණුව තියෙනවා. ඒ වගේ ගැටලු වලට හොඳ විසඳුමක් තමයි මෙම ක්‍රමය. තව දෙයක් වැදගත් වෙනවා. මේකේ අර අඟල් භාගයක් පමණ මේ ටයිල් කැටය එළියට පයින්න නිසා අනිවාර්යයෙන්ම කොන්ක්‍රීට් টොප් එක දමද්දී අඩි දෙකට වඩා අඟල් 1.5ක් පමණ පල්ලෙන් අඩු කරන්න. ඒතර ඔබට ගොඩක් පහසුයි මේ විදිහට ග්‍රැනයිට් ක්වොලිටියටම ලස්සන නිමාවක් කරනවා. සම්පූර්ණව නිම කරපුවාම මෙම කුස්සියේ සම්පූර්ණව නිම කරලා නැහැ. මම නිම කරද්දී මේ වීඩියෝ එක ලබා දෙන්නම්. ඉතින් අපි බලමු මේකට මූලිකවම අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මුලින්ම අපිට අවශ්‍ය ටයිල් එක. ඒ කියන්නේ කුස්සියේ කොන්ක්‍රීට් টොප් එකට බොහෝ විට තෝරාගද්දී ෆුල් බොඩි ටයිල් එකක් ගන්න නම් හොඳයි. මොකද ඒක මේ සීරනවා අඩුයි. ඊට පස්සේ යම් කිසි කාලයක සීරුණත් ඒක ආයෙ පොලිෂ් කරගන්න පුළුවන්. මොකද ඒක මම පැහැදිලි කරන්නම් වෙනස. මෙන්න මේ තියෙන්නේ දැන් මේ තියෙන නෝමල් ටයිල් එක. මේකේ ටයිල් කොටස තියෙන්නේ මේ ටික විතරයි. ෆුල් බොඩි ටයිල් කෑල්ලක තියෙන්නේ මේ මැටීරියල් එකම තමයි මෙහෙත් තියෙන්නේ. ඒ කියන්නේ මේක පොලිෂ් කරන්න පුළුවන් අපිට. මම මේක පොලිෂ් කරොත් එහෙම මේ ක්වොලිටියටම සමානව ගන්න පුළුවන්. මම ඒක වලට පැහැදිලි කරන්න මේ පොලිෂ් කරන වෙලාවට. ඒ කියන්නේ මේකත් පොලිෂ් කරන්න පුළුවන්. මේ ක්වොලිටිය මෙන්නේ අනික මේ කලර් එක එන්නේ මේ දුමුරු පාටින් තමයි පොලිෂ් වෙන්නේ. ටයිල් එක තෝරා ගන්න ඕනේ. ඊළඟට මේ ටයිල් එකෙන්ම අඟලේ පටි කපා ගන්නවා. පටි කපා ගද්දි මේක මේ ටයිල් කටර් එකකින් කපා ගන්න. මොකද නැත්තම් මේක අර මිලිමීටර් 3ක් විතර අපත යනවා මේ ග්‍රයින්ඩරෙන් කපන්න ගියපහම. ඊට වෙන අපිට ටයිල් ඒ කියන්නේ කොන්ක්‍රීට් টොප් එකේ දිගානුව ටයිල් ගන්නට අවශ්‍ය මේ පටි ඕන. ඒ කියන්නේ දැන් කොන්ක්‍රීට් টොප් එකේ මෙතනින් මෙන්න මෙහෙමනේ මේ කොන්ක්‍රීට් টොප් එකේ මේ අයින දිග නම් මෙන්න මේ අයින දිගට මේ වගේ පටි ඕන වෙනවා. ඊට පස්සේ ඒකද ඒ පැත්තට ඕන ටයිල් ගන්න අනුව එලා එක මේ පටි කපා ගන්න. ඊට පස්සේ මේ මෙතන මේ වගේ මුල්ලක් එනවා නම් මෙතෙන්වත් ඕනේ. මෙතෙන්වත් ඕනේ. මේක හයි වෙන්නේ එහා පැත්තෙන් හයි වෙන්නේ. ඊළඟට ඕන වෙනවා ඒ ටයිල් අලව ගන්න ගම් එකක්. ඒ ටයිල් කෑලි පටියයි අර ප්‍රධාන ටයිල් එක අලව ගන්න ගම් එකක් ඕන වෙනවා. ඒකට මම නම් මේ පිපික්ස් කියන එක අරන් තියෙන්නේ. ඒකේ ගම් වර්ග දෙකක් එන හાર્ඩ්න එකයි රෙසින් එකයි කියලා. තව මේ වගේ විවිධ බ්‍රෑන්ඩ් වලින් ගම් වර්ග එනවා. තව මේකට ගන්නවා කට්ටිය මේ වාහන පේන්ට් කරන ගන්න කැටලොයි ගන්න පුළුවන් කියලා කියනවා. මේ ගම් වර්ග දෙකට මම මේ හැඳි දෙකක් තියාගත්තා. මොකද මේ ගම් දෙක කලවම් වුණොත් දැන් මේ හැන්දෙන් අරගෙන මේකට දැම්මොත් ඒ දෙක කලවම් වුණොත් අර හાર્ඩ්න එක අරකට දෙනොත් අරක ගම් එක සවුත් වෙනවා. එහෙනම් ඒකට හැඳි දෙකක් ගත්තා. ඒක රුපියල් 10යි හැඳි දෙකක්. ඊට පස්සේ මේ ගම් එක කලවම් කරන්න පොඩි ස්කේපරයක්. ඊට පස්සේ ඕනේ අනිවාර්යෙන් අර දැන් අපි මේක අරන් තියෙන බ්ලැක් ටයිල් එකක් හින්දා මේකට අපි ගන්නවා මේ කළු පාට ටයිල් ග්ලව් ටික. මොකද නැත්තම් මේ ගම් එක වේලුණාම එන්නේ ක්ලියර් පාටක්. ක්ලියර් ගතියක් එන්නේ. ඒකට අර දැන් මේක කළු පාට ග්ලව් චුට්ටක් දාලා ගම් එක කලවම් කරපුවාම ගම් එකත් කළු පාට වෙනවා. ඒකට දෙක එකතු වෙන මූට්ටුව කළු පාට තමයි පේන්නේ. මෙන්න මේ ඩයමන්ඩ් ටයිල් රවුටර් වීල් එක. මේක දැන් අපිට පුළුවන් ටයිල් අර නොසින් කරද්දි ටයිල් දෙකක් පුළුවන්, ටයිල් තුනක් පුළුවන්. එකකින් ටයිල් තුනක් ඕන එකට එකතු කරන්න පුළුවන් ටයිල් කෑලි තුනක්. මේ ඒ කියන්නේ මේ ටයිල් එකටම මෙන්න මෙහෙම ටයිල් කෑලි දෙකක්. එතකොට මෙතන ටයිල් තුනක පල්ල එනවා. හරිද? ඩබල් නොසින් කියලා කියන්නේ ඒකට. ඉතින් මේ අපි දැන් මේ මං තෝරගෙන තියෙන මිලිමීටර් 20 රවුටර් වීල් එක. මේකේ තියෙනවා 25 තියෙනවා 15 තියෙනවා. එක ටයිල් කෑල්ලක් අර කුඩට අලවපුවාම එන ඝනකමට ගැලපෙන මිලිමීටර් 20 කියන එක.
ඊට පස්සේ ටයිල් දෙකක් ඒ කියන්නේ ටයිල් එකේ පළල වගේ 3 ගුණයක් වගේ එනවනම් මිලිමීටර් 25 ටයිල් රවුටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තව දෙකක් දෙයක් මේක කඩේ මට හම්බුනේ මේ ගයින්ඩ්‍රේ 3.5. මෙතන මේ තව්ව දාන්න බෑ මේ 4කට මේ පොඩි 3.5 එක තමයි වුනේ. මම ඒක ලියන පට්ටලයකට දීලා රුපියල් 200ක් දීලා හදාගත්තා. ඔය ටූල් කඩවල ගන්න තියෙනවා. සාමාන්‍ය හොයාගන්නත් අමාරුයි. මේකේ තියෙනවා තව අර තනි පැත්ත තියෙන මේ මැදින් එක පැත්තක් විතරක් තියෙන එක තියෙන දෙපැත්ත තියෙන එක ගත්තා නම් ලේසි. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා පොලිෂ් කරගන්න මේ වීල් එක. මේකට කියන්නේ බටන් පෑඩ් කියලා. පෙලිකරි දාසි වගේ තමයි අගයන් තියෙනවා. මේ 3000 තියෙනවා. මේක 1000 500 100. දැන් අපිට මෙහෙම මේ තව වෙළඳ පොලේ තියෙන 50 150 300 600 800 1500 වගේ ඒවා තියෙනවා. මම ගත්තේ 100යි 500යි 3000යි 1000යි. මේක දැන් මේ අගේ අඩු වෙන්න තමයි ටයිල් එක වැලිකොලේ වගේ තමයි මේ කැපෙනවා වැඩි. ඒ කියන්නේ පොලිෂ් වෙනවට වැඩිය අඩු 50 දී හැම ටයිල් එකේ අර ගොඩක් ලොකු මේ ගැටි තියෙනවා නේද? අපි මේ වීල් එකෙන් කපලා ඉවරනම් පස්සේ අර සයින් එක අඩු වෙන ගොඩක් ගැටි ඉතුරු වෙනවා. ඒවා පොලිෂ් කරගන්න මේ අපි පිළිවෙලට මේ වීල් වලින් එකින් එක අල්ලන ඉස්සෙල්ලාම දැන් මම 100ක ඊළඟට 500ක ඊළඟට 1000ක ඊළඟට 3000ක මේ වලින් මම පොලිෂ් කරන හැටි ඔයාලට ඒ වෙලාවට වීඩියෝ කරන වෙලාවට පෙන්නන්න. අපි ඊළඟට බලමු මේක එහෙනම් අලවන්නේ කොහොමද කියලා. අපි දැන් මේ ගම් එක කොහොමද හදාගන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම රෙසින් එක මේවා ගද්දි මේ සමාන කොටස් වලට තමයි ගන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේකෙන් ගන්න ප්‍රමාණය තමයි හાર્ඩ්නර් එකෙනුත් ගන්න කියලා. මේ වගේ අපි අර පරණ ටයිල් එකක් අරගෙන ඒකට ටික දාගන්න. මොකද මේ කලවම් කරගන්න ලේසි හින්දා. ඉස්සෙල්ලා හැන්දි දෙකක් ගන්න කියලා කිව්වේ ඒකයි. දැන් අරකේ ඉතුරුනානේ. ඒ ඉතුරු වෙච්ච ටික මේකට ගියොත් මේක ඇතුලේ මේ දෙක එකට එකතු වුණොත් එහෙනම් ප්‍රතික්‍රියා කරලා ගල් වෙනවා. ගම් එක සවුත් වෙනවා. අය අපි නැවත පාවිච්චි කරද්දී ගන්න බැරි වෙනවා. මේ තියෙන්නේ හાર્ඩ්නර් එක. ගොඩක් කටි කෙනා එකට පැන්නේ කියලා. අපි ඒකත් අර ගත්ත ප්‍රමාණයට අරකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට අපි අර මම කිව්ව කළු පාට ග්ලව්ස් ටිකක් දාගන්න. දැන් මේක මේ ක්ලියර් පාට නේ. ඉතින් අපි මේකට මේ කළු පාට ග්ලව්ස් චුට්ටක් එකතු කරගන්න චුට්ටක්. දැන් අපිට මේ පොඩි ස්කේපර් එකේ මේක කලවම් කරගන්න. හොඳට මේ ආකාරයට හොඳින් කලවම් කරගන්න ඕනේ. එතකොට තමයි මේ ගම් එක හොඳට ප්‍රතික්‍රියා කරලා හොඳට ඇලෙන්නේ. ඊට පස්සේ තියෙන අපිට මේ ටයිල් කැට දෙක අලව ගන්න. කපාගත්ත පටිය අරගෙන ඒකේ යටි පැත්තේ හොඳට ගම් ගා ගන්න ඕනේ. ලොකු ටයිල් එකේ යටි පැත්තේ ගා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ස්කේපරේ ආධාරයෙන් හොඳට ටයිල් කැටේ ඊට පස්සේ අපි ටයිල් එකෙත් අර ටයිල් පටිය ප්‍රමාණයකට ගම් ගා ගන්න සම්පූර්ණව. මේක හොඳ පැත්තක් බලලා අපි මේක මෙහෙම තියලා හොඳට අලවලා. ඊට අද මේක මේ අර ටයිල් එක අපි මේක වේලෙන්න සාමාන්‍ය මේකේ මෙයාලා කියලා නම් තියෙන්නේ පැය 18ක් උපරිම සවිම සිදු වෙනවා කියලා. එනකොට පැය 24ක් විතර තියෙනවා. එළියට පැනලා තියෙනවා ඒ වයින් කර ගන්න. අපි මේක උඩින්
කඩදාසි කොලයක් තියලා මොකද නැත ඊළඟ අනිත් ටයිල් එක මේක උඩින් තියන්න. මේකට බර වැටෙනවා හොඳට. අපි පැය 24කින් අරගෙන බලමු කොහොමද අපි ටයිල් එජ් එක රෝටර් කරන්න කියලා. මේ වීඩියෝ එක දිග වැඩි හින්දා මම ඊළඟ වීඩියෝ එකකින් ටයිල් රවුටර් කරන එකයි පොලිෂ් කරන එකයි දානවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ඔබන්න. මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට එතකොට නොටිෆිකේෂන් එකක් විදියට එනවා.